හරි ළමයි අපි මේ රසායනික පදනම පාඩම පටන් ගන්න යන්නේ. දැන් ඒකෙදි channel එකට අලුතින් ඉන්න අය ඉන්නවා නම් ආපු අය ඉන්නවා නම් channel එක subscribe කරන්න. හරි අපි පාඩමට යමු. අද තියෙන්නේ හරිම පොඩි කොටසක්. අපි මේ කොටස ගැන පොඩ්ඩක් කතා කරමු. මෙහෙමයි. ඉස්සෙල්ලාම කියනවා පෘථිවි මත හඳුනාගත් මූලද්‍රව්‍ය 92ක් තියෙනවලු. ඒ හඳුනාගත් මූලද්‍රව්‍ය අතරින් නිරෝගීමත් ජීවිතයටයි ප්‍රජනනයටයි මේ මූලද්‍රව්‍ය 92කින් 120ත් 25ක් විතර ප්‍රමාණයක් ඕනලු. මෙන්න මේ දේවල් දෙකට. හරිද? මොන දේවල් දෙකටද? ඒ කියන්නේ ජීවීන්ගේ නිරෝගීමත් පැවැත්මක් මේ පැවැත්මකුයි ප්‍රජනනයකුයි පවත්වාගෙන යන්න මෙන්න මේ හඳුනාගත් මූලද්‍රව්‍ය 92කින් 120ත් 25ත් අතර වගේ ප්‍රමාණයක් ඕනලු. එතකොට මේ ජීවීන්ගේ නිරෝගීමත් පැවැත්මටයි ප්‍රජනනයට අත්‍යවශ්‍ය වෙන මූලද්‍රව්‍යයට කියනවා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා. එතකොට මිනිසා සඳහා අත්‍යවශ්‍ය වෙන මූලද්‍රව්‍ය 25යි, ශාක සඳහා අත්‍යවශ්‍ය වෙන මූලද්‍රව්‍ය 17යි. ජීවි පදාර්ථය ගත්තාම 96ක් හැදලා තියෙන කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් වලින් ඉතිරි 104 කැල්සියම්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර් මගින් සම්පූර්ණ කරනවා. ඊට අමතරව සෝඩියම්, ක්ලෝරින්, මැග්නීසියම්, බෝරොන්, කෝබෝල්, කොබෝ, ක්‍රෝමියම්, ඊට පස්සේ ෆ්ලෝරින්, අයඩීන්, අයන්, මොලිබ්ඩිනම්, මැංගනස් විදිහට මේ ජීවීන් තුල තියෙනවා. හරිද? එතකොට මේක මතක තියාගද්දී තුනේ කාණ්ඩ විදිහට මතක තියාගන්න මෙන්න මේ විදිහට. එතකොට මතක තියාගන්න හරි පහසුයි. ජලය කියන එක ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන ජලය ගැනනේ. ජලය දෙවෙනි වීඩියෝ එකේ යටතේ ජලය සම්පූර්ණ අර ජීවීන් සඳහා වැදගත් වෙන භෞතික ගුණාංග 4 ගැන කතා කරනවා ඊළඟ වීඩියෝ එකෙන්. මේකෙදි කතා කරන්නේ අර මුල් හැඳින්වීම විතරයි. හරි. ජලය කියන්නේ ඉතාල වැදගත් වෙන අකාබනික අණුවක්. ඒක වැදගත් වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් ජීවී සෛල වැදගත් රසායනික සංඝටකයක් වීම, අනිත් එක ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍ය සැපීම. හරිද? ඒ දෙක තමයි හේතු දෙක. එතකොට ජල අණුව ගත්තාම කුඩා කෝණික ද්‍රවීය අණුවක්. ද්‍රවීයතාවය කියන්නේ අණුව පුරා අස්මාකාර ලෙස ආරෝපණ ව්‍යාප්ත වෙලා තියෙන එකට. ඊට පස්සේ හයිඩ්‍රජන් බන්ධන ඇතිවීම ගමු. හයිඩ්‍රජන් බන්ධන කියන්නේ එක් ජල අණුව සුළු වශයෙන් ද්‍රවීය ඔක්සිජන් පරමාණුවත් හරිද ඊට මේ යාබද ජල අණුව සුළු වශයෙන් ද්‍රවීය හයිඩ්‍රජන් පරමාණුත් අතර ඇතිවන දුර්වල ආකර්ෂණ බලය තමයි හයිඩ්‍රජන් බන්ධන කියන්නේ. හරිද? ජල අණු දෙකක් තියෙනවා නම් ඒ ජල අණුවක එක් ජල අණුවක සුළු වශයෙන් ද්‍රවීය ඔක්සිජන් පරමාණුවත් අනෙක් ජල අණුව සුළු වශයෙන් ද්‍රවීය හයිඩ්‍රජන් පරමාණුවත් අතර ඇතිවන දුර්වල අන්තර්අණුක ආකර්ෂණ බලවලට තමයි හයිඩ්‍රජන් බන්ධන කියන්නේ. හයිඩ්‍රජන් බන්ධන කාර්යය ගත්තොත් හයිඩ්‍රජන් බන්ධන කාර්යය තමයි ජලයේ ගුණ ඇති වෙන එක ඇති කරන එක. ඊට පස්සේ ජල හයිඩ්‍රජන් බන්ධන ඉතා බංගුරයි. හයිඩ්‍රජන් බන්ධන බිඳීම හයිඩ්‍රජන් බන්ධන බිඳ වැටීම, නැවත සෑදීම, යලි බිඳීම, නැවත සෑදීම ඉතා ඉහළ ශීඝ්‍රතාවයකින් සිද්ධ වෙනවා කියලා පොතේ සඳහන් වෙනවා. හරි. එතකොට මුල් කාරණා ටිකට අද කියන්නේ රසායනික පදනමේ මුල් ටිකට අදාළ මුල්ම කොටස මෙන්න මේ වීඩියෝ එකෙන් අවසන් වෙනවා. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු එන ඔයාලට ජයෙන් ජයම